සුබ දවසක් ක්‍රීඩාශීලී ඔබ සැමට. ඉන්දිය 19 15 කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ මේ දිනවල පැවැත්වෙනවා හිතවතුනි. ශ්‍රී ලංකා 19 15 කණ්ඩායමත් ඉන්දිය 19 15 කණ්ඩායමත් අතර තරඟාවලියේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. තරඟ 3කින් යුක්ත තරඟාවලියේ තරඟ දෙකට එකක් හැටියට ශ්‍රී ලංකා 19 15 කණ්ඩායම ඉන්දිය කණ්ඩායම පරාජයට පත් කරමින් විශිෂ්ට තරඟාවලි ජයග්‍රහණයක් අත් කර ගැනීමට සමත් වුණා. තුන්වන තරඟය ජූලි මාස 9 වන දින හිමාවට පත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමට එක කඩුල්ලක තියුණු ජයග්‍රහණයක් ලබා දෙමින් තමයි මෙම තරඟය අවසන් වුණේ. මම මතක් කරන්නම් මෙම තරඟාවලියේ පළමු තරඟය පැවතුණා. එම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් ඉන්දිය 19 15 කණ්ඩායම කඩලු 4ක ජයග්‍රහණයක් අත් කරගත්තා. දෙවන තරඟයේදී ඉන්දිය කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 8ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා. තුන්වන තරඟය තමයි ඊයේ පැවතුනේ. ඊයේ තරඟයේදී පළමුව පන්දුවට පහර එල්ල කරේ ඉන්දිය කණ්ඩායම. ඉන්දිය කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේදී කඩලු 8ක් දැවි ලකුණු 290ක් රැස් කරගත්තා. පන්දුවට පහර එල්ල කිරීමේදී ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් විවේකේ විනීත් ලකුණු 131ක් ලබා ගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරා. පන්දු 136කදී ඔහුගේ ඉනිමට 4 පහර 13ක් සහ 6 පහර 3ක් ඇතුළත් කර තිබුණා. 96ක ප්‍රහාරක වේගයක් සමගින් තමයි ඔහු මෙම ලකුණු සංඛ්‍යාව රැස් කරේ. ඔහුට නොමද සහයක් ලබා දුන් ලක්ෂ්‍ය රිචන්දනි ලකුණු 61ක් ලබා ගන්නේ පන්දු 63ක් පමණක් වැය කරමින්. ඒ අනුව ඔවුන්ගේ ඉනිමේ 4 එක ලකුණු 18ක් සමගින් මුල් ලකුණු 290ක් වාර්තා කරන්නේ පන්දුවර 50දී. කඩලු බිඳ වැටීම සිදුවන්නේ මේ ආකාරයෙන්. පළවෙනි කඩලු ලකුණු 8දී, දෙවැනි ලකුණු 31දී, තුන්වැනි ලකුණු 139දී, හතරවැනි ලකුණු 164දී, පස්වැනි 201දී, හයවැනි 247දී, හත්වැනි 265දී සහ අටවැනි ලකුණු 289දී පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙන සෙත්මික සෙනවිරත්න පන්දුවර 10 ලකුණු 41කට කඩලු 4ක් බිඳ හෙළනවා. සිය දෙවෙනි ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කරන ගිම්හන් මෙන්ඩිස් පන්දුවර 10 ලකුණු 63කට කඩලු 2ක් බිඳ හෙළනවා. පසුගිය තරඟදී ඔබට මතකයි ඔහු කඩලු 5ක් බිඳ හෙළුවා. ඒත් සමගම කවිජ ගමගේ පන්දුවර 10 ලකුණු 47කට එක කඩුල්ලක් ලබා ගන්නවා. පිළිතුරු උනිම ආරම්භ කළ ශ්‍රී ලංකා 19 15 කණ්ඩායම පන්දු වාර 50 අවසානයේදී ලකුණු 291ක් ලබා ගන්නවා. කඩලු 9ක් දැවි අවසන් පන්දුවේදී තමයි ජයග්‍රහණය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා 19 15 කණ්ඩායම. ඉතාමත් තියුණු තරගයක් පැවතුනේ. ශ්‍රී ලංකා ඉනිම මෙන්න මේ ආකාරයෙන් තමයි ක්‍රියාත්මක වුණේ. පළමු තරගයේදී ශතකයක් රැස් කළ දිමන්ත මහවිතාන ලකුණු 22කට දැවී යනවා. රයන් පීරිස් ලකුණු 4කට දැවී යනවා. සනුජ වෙකුණාගොඩ ලකුණු 67ක් ලබා ගන්නවා පන්දු 59කදී 4 පාර 10ක් සහ 6 පාරක් ඔහු ඉනිමට ඇතුළත්. විමත් දින්සර ලකුණු නොලබා දැවී යනවා ශ්‍රී ලංකා නායකයා. කවිජ ගමගේ ලකුණු 29ක් පන්දු 45කදී. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වන චාමික හීනටිගල නොදැවි ලකුණු 84ක් රැස් කරන්නේ ජයග්‍රහණය වෙත කණ්ඩායම රැගෙන යමින් පන්දු 68කදී වාර්තා වූ මෙම ලකුණු 84ට 4 පහරවල් 7ක් සහ ලෙවන්ත 6 පහර 2ක් ඇතුළත් කර තිබුණා. ඔහුගේ ප්‍රහාරක වේගය 123ක් හැටියටයි සඳහන් වන්නේ. අවසන් මොහොතේදී ඔහුගේ ඉනිමට නොමද සහයක් ලබා දුන් පළමු තරඟයේදී කඩලු 5ක් ලබාගත් ගිම්හන් මෙන්ඩිස් මේ යෝම් ක්‍රීඩකයා දෙවෙනි තරඟයේදී පිත්තෙන් විශාල දායකත්වයක් රැස් කරමින් පන්දු 22කදී ලකුණු 23ක් රැස් කරන්නේ එක් 4 පහරක් සහ 6 පහර 2ක් සමගින්. ශ්‍රී ලංකාවේ මේ කඩලු වැටීම සටහන් වන්නේ මේ ආකාරයෙන්. පළවෙනි කඩලු ලකුණු 21කදී, දෙවැනි ලකුණු 52කදී, තුන්වෙනිත් කඩලු ලකුණු 52කදී, හතරවෙනි කඩලු ලකුණු 131කදී, පස්වෙනි 139දී, හයවෙනි 190දී, හත්වෙනි 190දී, අටවෙනි 215දී. එතෙන් පටන් 276 ලකුණු මුල් ලකුණු සංඛ්‍යාව 9 වෙනි කඩල 276 දී බිඳ වැටෙන්නේ. 276 දක්වා ගිම්හන් මෙන්ඩිස් සමග චාමික හීනටගල් සාර්ථක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා ජයග්‍රහයි මාවත වෙත රැගෙන ගියා. පන්දු යැවීමේ ෂෙබින් විනෝද් ඕවර් 10 ලකුණු 40කට කඩලු 3ක් බිඳෙලද්දී එන්මොජිත් සිං පන්දු 8යි ලකුණු 42කට කඩලු 4ක් බිඳෙලනවා. ඉතින් ඉන්දිය 19 15 කණ්ඩායම පරදා තරඟාවලියේ ජයගත් ශ්‍රී ලංකා 19 15 කණ්ඩායමට අපගේ සුබ පැතුම් එක්ක නතරේ නැවතත් තවත් වීඩියෝකින් හමුවනතුරු ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනා VUP ක්‍රිකට් channel එක subscribe කර තබා ගන්න. ඉදිරියේදී නැවත හමු වෙනතුරු ඔබ සැමට ජය වේවා.